සෑම සියලු දෙනාටම සුබ දවසක්. මම ඩී ප්‍රියංග වික්‍රමසිංහ. මම අද කතා කරන මාතෘකාව දේපල වර්ගීකරණය. දේපල ප්‍රධාන කොටස් තුනකට බෙදනු ලැබේ. 1 නිශ්චල දේපල, 2 චංචල දේපල, 3 භෞතික නොවන දේපල. නිශ්චල දේපල භූමිය මතුපිට හා භූමි අභ්‍යන්තරය සමග ස්ථිරවම හෝ දීර්ඝ කාලයක් බැඳී පවතින සියලුම දේ නිශ්චල දේපල යන්නට ඈත් වේ. නිශ්චල දේපල යන්නට ඉඩම් හා වතුපිටි, නිවාස හා ගොඩනැගිලි අයත් වේ. ඉඩම් හා වතුපිටි යන්නට කෘෂිකාර්මික හා කාර්මික ඉඩම්, ස්ථිර වගා බිම්, විශාල ප්‍රමාණයේ තෘණ වගා බිම් හා පිටි, වනාන්තර ඇතුළත් වේ. ගොඩනැගිලි යන්නට භූමිය මත හෝ අභ්‍යන්තරයේ ස්ථිර ලෙස ඉදිකර ඇති සියලුම දේ ඇතුළත් වේ. නිශ්චල දේපලක මූලික ලක්ෂණ වන්නේ ස්ථිරවම හා දීර්ඝ කාලයක් එකම ස්ථානයක පැවතීම, භූමියේ කොටසක් වීම, මූලික ස්වරූපයට හානි නොවන පරිදි වෙනත් ස්ථානයකට ගෙන යා නොහැකි වීම, මුල්‍යමය වටිනාකමක් පැවතීම ආදියයි. මෙහි මා ඉදිරිපත් කළ සියලුම කරුණු මෙහි පහත දැක්වෙන ව්‍යාජනයට යටත් වේ. ස්තුතියි.